ආයුබෝවන් සරණ ජෝතිෂ YouTube නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අපි බලමු 2026 දෙවනි මාසේ 9 වෙනිදා ඉඳලා දෙවනි මාසේ 15 වෙනිදා වෙනකන් පොදු ලග්න පලාපල. ඉතින් මේ පොදුවේ පවසන කරුණු කාරණා කියලා තරයේ සිහි තබාගෙන මෙම වීඩියෝ එක ඉදිරියට නරඹන්න කියලා මාං ආදරයෙන් ඉල්ලනවා ඔයාලගෙන්. අපි බලමු මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබට මේ සති ආරම්භයේ ඉතාමත් යහපත්. හොඳ ආහාර පාන වර්ග ලැබෙන, මිත්‍රයන් ආශ්‍රය ඇති වෙන, කරන කටයුතු වලින් සිත් සතුටට කරුණු සැලසෙන, ගෞරවය වැඩි වෙන, දියුණුවෙන් දියුණුවට පත් වෙන සති ආරම්භයක් තමයි මේෂ ලග්න හිමි ඔබට දැක ගන්න පුළුවන්. නමුත් සති මැදවන විට ආහාර නොදිරවීමේ ගතියක් පෙන්눔 කරනවා. මල මුත්‍ර පහවීමේ බාධාවක් හෝ වැඩි වේලාවක් ඉවසා දරාගෙන සිටීමට සිදු වෙනවයි කියලා පෙන්눔 කරනවා. සිතට සැකයක් ඇති වෙන සිත් ඇවුලින් කාලය ගත කිරීමට මේෂ ලග්න හිමි ඔබට මේ සති මැද පෙන්눔 කරනවා. ඉතින් සති අගවන විට දහමට ආශාව, ආගමික භක්තිය ඇති වෙනවයි කියලා පෙන්නනවා. සතුරු බයද සිතේ ඇතිවීමට ඉඩ තියෙන නිසා කල්පනාකාරීව සතිය ගත කරන්න ඕනේ මේෂ ලග්න හිමි ඔබ. ඉතින් මේෂ ලග්න හිමි ඔබට මිශ්‍ර පළව තමයි මේ සතිය පෙන්눔 කරන්නේ. ඊළඟට වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට මේ සතිය ආරම්භය සුළු සුළු වස්තු ලාභ ලැබෙන, කරන කියන කටයුතු වලින් ජය ලැබෙන, gedara dora වාසනාව ඇති වෙන සුබ සතියක ආරම්භයක් බව පෙන්눔 කරනවා. සති මැදවන විට විනෝදයට සිත ඇදී යනවා. අනුන්ගෙන් ගරු සැලකිලි ලැබෙන, වෙනදට වඩා සැපට නිදා ගන්න ලැබෙන වාසනාවන්ත සති මැදක් තමයි වෘෂභ ලග්න හිමි ඔබට පෙන්눔 කරන්නේ. සති අගවන විට නිෂ්ඵල ගමන් බිමන් ඇති වෙන්න පුළුවන්. අධික වියදම් පෙන්눔 කරන නිසා කල්පනාවෙන් මුදල් පරිහරණය කරන්න වෘෂභ ලග්න හිමි ඔබ කරන කටයුතු සිදු කරනවා මිසක අලුතින් සුබ වැඩ ආරම්භ කරන්න එපා. මේ සතිය අවසානයේදී වෘෂභ ලග්න හිමි ඔබ ඉතින් මිශ්‍ර පළව ගත හැකි වෘෂභ ලග්න හිමි ඔබට මේ සතිය. මිථුන ලග්නයෙන් උපන් ඔබට මේ සතිය ආරම්භය තරමක් දුරට සිත් වේදනාවකින්ම තමයි සතිය ආරම්භ වන බව පෙන්눔 කරන්නේ. බලාපොරොත්තුවක් ඉෂ්ට නොවන බවක් පෙන්눔 කරනවා. බාහිර කරදර මතුවෙනවා කියලා පෙන්눔 කරනවා. කරන කටයුතු වල කරදර මතුවෙනවා කියලා පෙන්눔 කරන සතිය ආරම්භයක් තමයි මිථුන ලග්න හිමි ඔබට සතිය ආරම්භය පෙන්눔 කරන්නේ. ඉතින් සති මැදවන විට ඒ తත්වය පහව ගොස් සැප පහසුව ලැබෙනවා. සතුරන් පහළ වැටෙනවා. තමා බලාපොරොත්තු වූ දෙයක් ලැබෙනවා. ඒ නිසාම සිත් සතුටට කරුණු සැලසෙනවා සති මැද මිථුන ලග්න හිමි ඔබට. සති අගවන විට තරමක් දුරට රාගාධික ස්වභාවයක් පෙන්눔 කරනවා. ප්‍රීති ගමන් නැති වෙන්න පුළුවන්. ස්ත්‍රීන්ගෙන් සැප ලැබෙන වාසනාවන්ත සති අග මිථුන ලග්නයෙන් හිමි ඔබට පෙන්눔 කරනවා මේ සතියේදී. කටක ලග්න හිමි ඔබට. කටක ලග්න හිමි ඔබට මේ සතිය ආරම්භය තරයේ සිතට ගත යුතු කාරණාවන් ඉවසීමෙන් ක්‍රියා කිරීම. තරමක් දුරට ඔබට මේ සතිය ආරම්භයේ කේන්ති යන ස්වභාවයක් පෙන්눔 කරනවා. ඥාතීන් සමග අවුල් වියවුල් ඇති වෙන්න ඉඩ තියෙනවායි කියලා පෙන්눔 කරනවා. සති මැදවන විට බාහිර කරදර මතුවෙනවායි කියලා පෙන්නනවා. අධික වියදම් හා ධන හානි ඇති වෙන්න පුළුවන් කටක ලග්න හිමි ඔබට. බඩේ අජීර්ණ ගතිය ඇති වෙන්න පුළුවන්. නැත්නම් බඩගිනි අඩුවන ස්වභාවයක් පෙන්눔 කරනවා. ඉතින් සති අගවන විට මේ තත්වය පහව ගොස් දියුණුව ඇති වෙනවා. වාසනාවන්ත සති අගක් බව පෙන්눔 කරනවා කටක ලග්න හිමි ඔබට මේ සති අග. යම් වැඩක් මහන්සියෙන් කරන්න සිද්ධ වෙනවා. එක්ක ලෙඩෙක් ගැන කතා කරන්න නැත්නම් ලෙඩෙක්ව බලන්න යන්න සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් උත්සාහයෙන් හා ඉවසීමෙන් කටයුතු කරන්න වග බලා ගන්න ඕනේ කටක ලග්න හිමි ඔබ මේ සතිය. සිංහ ලග්නයෙන් උපන් ඔබට මේ සතිය ආරම්භය මිල මුදල් පිළිබඳ කටයුතු ගැන අදහස් වුණත් ඒවා ලැබේද නොලැබේද යන්න සැකසහිතව ජීවත් වෙන්න තමයි සිද්ධ වෙන්නේ. මුදල් නැතිකම ගැන කරදර මතුවෙන්න පුළුවන්. දියුණුව පිළිබඳ කතාවක් හෝ අදහසක් ඇති වෙන්න පුළුවන්. සති මැදවන විට කල්පනාවෙන් ක්‍රියා කළ යුතුයි සිංහ ලග්න හිමි ඔබ. කරදර මැද හා දුක් සහිතව එම දවස් ගෙවි යනවායි කියලා තමයි පෙන්눔 කරන්නේ. උදරාබාධ සෑදෙන්න නියමයි. අනුන් ගැන සැකයක් පහළ වෙන්න පුළුවන්. කරගෙන එන වැඩ කටයුතු වල හානියක් හෝ ප්‍රමාදයක් සිද්ධ වෙනවා කියලා පෙන්눔 කරනවා. හිතවතුගෙන් ආදර සංග්‍රහයක් හෝ තෑග්ගක් ලැබෙන්න පුළුවන්. ඉතින් සති අගවන විට කල්පනාවෙන් කටයුතු කරන්න. සිතේ කනගාටුව රජවන සති අගක් තමයි සිංහ රසින් උබන් ඔබට පෙන්눔 කරන්නේ. කන්‍යා ලග්න හිමි ඔබට මේ සති ආරම්භයේ වියදම් අධික සතියක ආරම්භයක් බව පෙන්눔 කරනවා. මුදල් හානිවීම හා වස්තු හානි වන බව පෙන්නනවා. බලාපොරොත්තු කඩවන ස්වභාවයක් පෙන්눔 කරනවා. තිබූ ගෞරවය හානි වී යන ස්වභාවයක් පෙන්눔 කරනවා. සති මැදවන විට සතුරන් නැතිවීමක් පෙන්눔 කරන නිසා ඇසුරු කරන අය ගැන කල්පනාකාරීව ඇසුරු කරන්න.
නමුත් වස්ත්‍ර ලාභ ලැබෙන්න පුළුවන්. නැත්නම් තියෙන වස්ත්‍ර හෝ පිරිසිදු කරගන්න පුළුවන්. ස්ත්‍රී සැප ඇති කළ හැකි බැවින් ස්ත්‍රී සැප ඇති වෙන්න පුළුවන්. ධෛර්යයෙන් වැඩ කරයි. සතිය මැදවන විට කන්‍යා ලග්න හිමි ඔබ. සතිය අගවන විට තරමක් දුරට කේන්ති යන දවස් වෙනවා. නොඑක් දේ ගැනත් අනුන් ගැනත් සැකයක් පහළ වෙන්න පුළුවන්. ආහාර පාන ආදී අගහිඟකම් ඇති වෙන්න පුළුවන්. කල්පනාවෙන් මේ සතිය ගත කරන්න කන්‍යා ලග්න හිමි ඔබ තරයේ සිතට ගත යුතුයි. තුලා ලග්නයෙන් උපන් ඔබට මේ සති ආරම්භය බොහෝ සෙයින්ම සිත් සතුටට කරුණු සැලසෙන වාසනාවන්ත සතියක ආරම්භයක් බව පෙන්눔 කරනවා. කලින් දිනවල තිබුණට වඩා හොඳ තත්වයට හැරෙනවා තුලා ලග්න හිමි ඔබට මේ සති ආරම්භය. ශරීරයට සුළු වශයෙන් හෝ පහසුවක් දැනෙන්න පුළුවන්. මේ සති ආරම්භයේ වරින් වර ආහාර ගැනීමේ රුචියක් ඇති වෙන්න පුළුවන්. සති මැදවන විට වියදම් අධික වීම පෙන්눔 කරනවා. මුදල් වියදම් කිරීමට කටයුතු සැලසෙනවයි කියලා පෙන්눔 කරනවා. ඉතින් තරමක් දුරට කල්පනාකාරීව සති මැද ගත කරන්න ඕනේ. තුලා ලග්න හිමි ඔබට මේ සති අගවන විට ධෛර්යයෙන් වැඩ කරන්න හැකි වෙනවා. තමාගේ ගුණමැනුමක් තවකෙකු විසින් ඉදිරිපත් කරනවා. ඉතින් ස්ත්‍රී සැප අඩු වෙන්න පුළුවන් කියලා පෙන්눔 කරනවා සතිය අග. ඉතින් තුලා ලග්න හිමි ඔබට මෙලෙස තමයි මේ සතිය ගත වෙන්නේ. වෘශ්චික ලග්න හිමි ඔබට මේ සති ආරම්භයේම කල්පනාවෙන් කටයුතු කළ යුතුයි. සිත් ඇවුල් කනගාටු ඇති කරනවා. වියදම් තරමක් අධික කරනවා. නොතේරුම් කමින් හෝ වැරදීමෙන් කරන වැඩවලින් පාඩු විඳින්න සිද්ධ වෙනවා වෘශ්චික ලග්න හිමි ඔබට. අන් අයට මුලා වීම සිදු වෙන්න පුළුවන්. හදිසි කැපුම් කෙටුම් සිදු වෙන්න පුළුවන්. ඒ නිසා කල්පනාවෙන් කටයුතු කරන්න. සති මැදවන විට තිබූ කරදර පහව ගොස් සිත් ප්‍රීතියට කරුණු සැලසෙනවා. හොඳ දෙයට සිත යොමු වෙනවා. සති අග යම් යම් දේ කැඩී බිඳී යන ස්වභාවයක් පෙන්눔 කරනවා. කෑම බීම ප්‍රමාද වෙන්න පුළුවන් කියලා පෙන්නනවා. තිබුණු ගෞරවය තරමක් දුරට අඩු වෙනවා. ඒ නිසා කල්පනාකාරීව සිහි බුද්ධියෙන් කටයුතු කරන්න වෘශ්චික ලග්න හිමි ඔබ මේ සතිය. ධනු ලග්න හිමි ඔබට මේ සතිය ආරම්භය දියුණුවට කටයුතු සැලසෙනවා. නොඑක ආකාරයේ ලාභ ලැබෙන වාසනාවන්ත සතිය ආරම්භයක් වෙනවා. මුදල් ලාභද ලැබෙන්න පුළුවන්. ඥාතීන් හෝ මිත්‍රයන් සමග ප්‍රීතියෙන් ආශ්‍රයයට කරුණු සැලසෙනවා. සති මැදවන විට අවනම්බුවක් ලැබෙන්න පුළුවන්. කරන ගනුදෙනු කල්පනාකාරීව සිදු කරන්න ඕනේ. ධනු ලග්න හිමි ඔබ මේ සතියේ ශාරීරික ආබාධයකට ඉඩ තියෙනවා. ඒ නිසා ජලයෙන් එහෙම පීඩා ඇති වෙන්න පුළුවන්. සතිය අගවන විට නැවත සුභාතට පෙරලී වාසනාව උදා වෙනවා. හොඳ දෙයට සිත යොමු වෙනවා. gedara සැප පහසු ඇතිව ජීවත් වීමට කටයුතු සැලසෙන සතියක් තමයි ධනු ලග්න හිමි ඔබට පෙන්눔 කරන්නේ. මකර ලග්න හිමි ඔබට මේ සතිය ආරම්භය බලාපොරොත්තු ඉටුවන දියුණුව ඇති වෙන ශරීර සනීපය යහපත් වෙන සුබ සතියක ආරම්භයක් බව පෙන්눔 කරනවා. ඥාතීන්ද තමා ගැන සතුටු වන සතියක ආරම්භයක් වෙනවා. කරගෙන එන කටයුතු දියුණු වෙනවා. අමුතුවෙන් ආරම්භ කරන කටයුතුද දියුණු වෙනවා. සති මැදවන විට නොඑක් ආකාරයේ ලාභ ලැබෙනවයි කියලා පෙන්눔 කරනවා. වෙනද ව්‍යාපාර කරන අයට මේ කාලයේ වැඩි ලාභයක් ලැබෙන්න පුළුවන්. අලුත් හිත මිතුරන් නැති වෙන්න ඉඩ තියෙනවයි කියලා පෙන්නනවා. සති අග තරමක් දුරට සිත් ඇවුල් කනගාටු ඇති වෙන්න පුළුවන්. වියදම් පාර්ශවය තරමක් දුරට ඉහළ යන්න පුළුවන්. ගනුදෙනු කිරීමේදී කල්පනාකාරීව කටයුතු කළ යුතුයි. මකර ලග්න හිමි ඔබ මේ සති අග. කුම්භ ලග්නයෙන් උපන් ඔබට මේ සති ආරම්භය ශරීරයේ යම්කිසි දුර්වල ස්වභාවයක් පෙන්눔 කරනවා. ශරීරයට වෙහෙස සහිත දවස් වෙනවා. ආමාශය ආබාධ ගතියක් සෑදෙන්න පුළුවන්. මුදල් අතින් අගහිඟකම් ඇති වෙන්න පුළුවන් කියලා පෙන්눔 කරනවා. කරදර සහිත සති ආරම්භයක් තමයි පෙන්눔 කරන්නේ කුම්භ ලග්න හිමි ඔබට. සති මැදවන විට බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. එයින් දියුණුව ඇති වෙනවා. මිල මුදල් ලාභ ලැබෙනවා. අනුන්ගෙන් උදව් උපකාර ලැබෙනවා. සති අගවන විට සිත් සතුටට කරුණු සැලසෙනවා කියලා පෙන්눔 කරනවා. ගොවිතැන් කරන අයට එයින් ලාභ ලැබෙන්න පුළුවන්. සමාජ ආශ්‍රයයට ප්‍රිය කරන දවස් වෙනවා. gedara dora සැප පහසුව ඇතිවන සතියක අවසානයක් තමයි කුම්භ ලග්න හිමි ඔබට පෙන්눔 කරන්නේ. මීන ලග්නයෙන් උපන් ඔබට මේ සතිය ආරම්භයේ ආහාර නොදිරවීමේ අපහසුාවක් පෙන්눔 කරනවා. දන හිසේ පහළ හෝ තුනටියේ කැක්කුමක් ඇති වෙන්න පුළුවන්. අවුල් වියවුල් සිත් අවුල් සහිතව වියදම් අධිකව සිදුවෙන සතියක ආරම්භයක් තමයි පෙන්눔 කරන්නේ. සති මැදවන විට හෘදේ පීඩාවක් ඇති වෙන්න පුළුවන්. gedara dora කටයුතු වලදී කරදර මතුවෙන්න පුළුවන්. නමුත් ආගමට දහමට ආශාවක් ඇති වෙනවා. සති අගවන විට පෙර තිබූ අයහපත දුරු වෙලා ශරීර සනීපය යහපත් වී gedara හොඳ ආහාර පාන ලැබී බලාපොරොත්තු වූ දෙයක් ඉෂ්ට කරගෙන සුබවාදීව ජීවත් වෙන්න පුළුවන් කියලා පෙන්눔 කරනවා. මීන රැසින් උපන් ඔබට මේ සතිය අග ඉතින් මේ පොදු ලග්න පලාපලයක්සේ සලකලා ඉදිරි සතිය යහපත් කරගන්න කරන කියන කටයුතු සාර්ථක කරගන්න ශක්තිය වාසනාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන ඔබ සියලුම දෙනාට මම සරණ ජ්‍යොතිෂ සේවය වෙනුවෙන් ජ්‍යොතිර්වේදිනී චතුරි ප්‍රනාන්දු. තෙරුවන් සරණයි.